මීගම් පොලිසිය OIC මගේ දකුණු අත මෙහෙම අඹරලා දවසක් ගැහුවා මට බයිලාට නැහැ යමු මෙන්න දාන්න මෙතන යමු හරි යන් ඉතින් මයිද ගහන්නේ පුදු හදිස්සියනේ ඕගලන්ට තියෙන පුදු හදිස්සියක් නේ යන් ඉතින් කලබලේ මොකද්ද යන් නිවාඩු පාඩු ඇයි තමුන් පොලිසිය ජිප් එක ඉස්සරහ සීට් එක යන තමුන් පොලිස්පතිද ඈ බයිනෝ හදිස්සියක් නේ කොපි මිනිහට තේපණ දැක්කෝ කඩේ ඇතුලේ දාගෙන අරේ ගෑනු තුරුල්ලවි යන්න දැක්කෝ මිනිහ නැතුව ඔය කැප් එක දාපන් මම දොළුවට යක්කෝ ඔය මිනිහ අරගෙන වර මිනිහ නැතුව කිසි හැපෙන්න ගන්න බෑ මේ විල්බගේ පුතා නේද අද විල්බගේ අවසන් කටයුතු රන්නේ මුදලාලි උඹේ අවසන් කටයුතු අරු කරයි වගේ මෙතනම යක්කෝ ලක්ෂ ගණන් පියතන් කළා බුෆේ දාලා කණ්ඩ දෙන්න එතන මලකතර ගංගාතට් එක තෝලා ඔට්ටු දාලා කෝටි ගණන් වලින් බූරු ගහනවා යක්කෝ ඔය මිනිහ අරන් බලන් එතන පීක් එක බහින්න කලින් එතන මලකයක් වගේ යක්කෝ මිනිහ නැතුව බූරු ගහනවා සල්ලියට ඔට්ටු දානවා මේ තමුසෙලා එක එකක්වත් හෙල්ලෙන්නේ නැහැ අපි බූරෝ ගහන උන්ට හොදලා යනකම් තේරුණාද බාතියා සන්තෝෂ් යමු අල්ලගෙන උන්ට මේ ඒවලේ වැඩක් නැහැ මට මොකා වුණත් වැඩක් නැහැ රුපියල් 20000 ගෙවලා පුළුවන් මේ මිනිහ මෙතනින් හොල්ලන්න. එතන හොල්ලන්න නම් දෙන්නේ නැහැ. මොකද්ද මුදලාලිය 28000 කොල්ල වරේ ඇද ලෙක්දෙනද යකෝ මෙරිටෝන්ගේ නයිට් ඉල්ලන්න තොපි මෙතන මේ මිනිහක් දිග අරගෙන පොට්ටේ චන්දරසීමක් අගේ තෝගේ මේ ලම්පට හඩපඩි 2.50 කඩේ වගේ දෙකෝ මගේ ග්‍රෑන්ඩ් ෆියුනරල් එකේ නම්බුව මට මිනිහ දීපන් ගෙනියන්න එහෙනම් දේහේ සැබෑ අයිතිකාරය කිස්සේ ඔයද යන්නේ මම යනවා අන්න අර විල්බර්ට්ගේ මලගෙදර විල්බර්ට්ගේ මලගේ කොහෙද බලන්න විල්බර්ට් අපේ කඩේ කඩේ ඒ කියන්නේ මැරලා නැද්ද විල්බර්ට් බඩේ පැයිත් එක වැඩ නැහැ නේ මම දිසිපන දීපා මොකද දෙසීමන ඇයි බං එදා බිත්තර පහක් අරන් එන අයට පොතට මොලේ හොඳ නැද්ද මම ඇවිල්ලා බිත්තර අහනකොට උඹ ෆෝන් එකේ වෙල්ලි ගැන ඉඳලා මට බිත්තර නැහැ කිව්වේ පැය භාගයක් විතර මාව තියාගෙන ඉඳලා දැන් රටක් දිවෙන්න නම් ආර්ථිකමය දේශපාලනයම සංස්කෘතිමය කාරණා ඔක්කොම බලපානවා ඒ ආර්ථිකයේ පැත්තෙන් බං ඔය ණය කට්ටිය ගෙන අපි වගේ මචං දැන් අපිත් එක්ක මචෝ බිත්තර තියනවාද බිත්තර විවසායකත්ව ආර්ථිකය කියන එක මොකද බිත්තර මොකද්ද පුවක් ඒ ඔබට නෙමෙයි බං ඔබට නෙමෙයි පුවක් යතෝ කන් ඇහෙන්නේ නැද්ද මන් දන්නේ බිත්තර බිත්තර මේකයි බං ආර්ථිකය හදන්නේ මම ඔබට කියලා දෙන්න ඒක ඕකම දැන් නතිම් බ්‍රෝ ඒ කියන්නේ ඒක උඩම්ම නෑ මේ බිත්තර නෑනේ නැද්දකින් මෙච්චර වෙලා හිටියනේ බිත්තර නෑ කියන්නේ කො කන් ඇහෙන්නේ නැතුව වගේ බොණ්ඩක් බුතලා පොලි ආර්ථිකය හදන්න කලින් භූගෝලීය ආර්ථිකය හදන්න ඕන උඹයි මම මේක ෆෝන් එකෙන් කතා කරලා දවස් දෙකකින් හදන්න බෑ බං ආර්ථිකේ මං තියනවා මට වැඩ තියලා මෙච්චර වෙලා තියන් හිටියනේ බිත්තර නෑ කියන්නේ කන් ඇහෙන්නේ කිංස් බිත්තර පහයි ණයට ගත්තා ආවුනේ බම් බිත්තර නෑනේ බිත්තර ඉවරලානේ තිබ්බේ මේ උඹටත් මේ ඕනේ නැති මගුලක් නෑ ඔබ දුබ දාන්න මෙතන බයිසිකේ නවත්තන යන ගමන අතර පලයන්න මෙතන කිංච පල ආයක් මන්ද බයිසිකේ නතර කරුවේ උඹනේ කෑ ගහගෙන දුවගෙන ඇවිල්ලා පාරමෙන්තර පැනලා මාව නතර කරගත්තේ උඹගේ මොකද්ද කඩයක්ද එහෙම නැත්නම් නයිට් ක්ලබ් එකක්ද යකෝ ළඟින් ගියත් මේ එන්ට්‍රස් ෆ්‍රී එකක් දානවානේ උඹ කාර්යය කෑ ගන්න අවං කාදවදී උඹලා ණයද නින්දනේ මම උඹලා ගූ කතා ඔක්කොම මං අහන්නේ ඉදා ඉදා මේ මුදලාලි මට යන්න බරක් වෙනවා මුගේ 7 දවසේ දානි වලින්ද කලින් හරි මම මුගේ මිනිහ ගිහින් දෙන්න ඕන තෝ ඵලයන් මේ බස් මලගෙදර යනවා නම් ඵලයන් යකෝ කොහෙවත් ඉන්න එකෙක් මැරිලා ඉන්නේ කොහෙවත් ඉන්න අපි දුක් විඳින්නේ අයියෝ රුචිරාණනී මේ අහන්න එකපාර මා මරන්න අම්මගේ රෙද්දක් කියන එකපාර මා මරන්න තෝ එකපාර බැන්නම් දෙපාරට හරි මැරිය මට මොකද තෝ මොකද්ද ඔය ඇඳුම තෝ පයිලට් කෙනෙක්ද විසියට දා අඩු පොඩ්ඩක් නගොස් ජෙස් කරගන්න බැරිද බං මේ සුව මහල ඵලයන් තෝන්න මිනිහ නිකන් ගිහලා බූරු ගහපන් එහෙනම් දෙහේ සැබෑ අයිතිකාරව හම්බුනේ කේ අපි මේක දීලා ඉවරයක් කරමු මේ උගාරි සරියන්නේ මේ මිනිහට පණ දීලා කමන්නේ මට මගේ සල්ලි දීලා බලයල්ලා මිනිහට පණ දෙන්න